මෙන්න බුදුගල්ලේ ආරණ්‍ය සේනාසනේ රාස්තගල බලංගොඩ උල්පත් ජලය ගලා බසින ආකාරයයි මේ ඔබ දකින්නේ. මෙන්න මේක තමයි බුදුගල්ලන එදා අතීතයේ ඉඳලාම හෙළ රජදරුවන් විසින් නිර්මාණය කරලා මෙන්න මේ විදිහට තමයි ජලය සුරක්ෂිත කරලා තියෙන්නේ. අද ඔහේ ජලය ගලා යන්න දෙන නමුත් එදා හෙළ රජදරුවන් මේ විදිහට ජලය සුරක්ෂිත කරලා ආරක්ෂා කරලා පෝෂණය කරලා තිබෙනවා. ඉතින් බලන්න ශේෂයෙන් මේ 100%ක්ම මේ ජලය පිරිසිදුයි. මේ බලන්න මේ කුටිය අයිනෙන් තමයි එන්නේ ගලාගෙන ඔය. ඕන් ඔය ගල්ලෙන ඇතුලෙන් තමයි එන්නේ. ඔය උඩහා පිරෙන වතුර තමයි මෙන්න මේ විදිහට බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනේ ගලා බසින්නේ. ඕන් ඔය විදිහට තමයි ඔබට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අර විදිහට ගලාගෙන ගිහිල්ලා ඔන්න ඔය විදිහට අර පල්ලහැට මේ විදිහට බලන්න මේ හොඳටම වැහලා තියෙනවා. ඕන් ඔය විදිහට පහළට මෙන්න මෙතනින් පල්ලහැට ජලය ඔය විදිහට ගලා බසිනවා. ඕන ඔය විදිහට තමයි ජලය ගලා බසින්නේ. හිතන්නකෝ මොනතරම් වර්ෂාවක් වැහලා තියෙනවද කියලා. මම ඇවිල්ලා වසරයි මේ 26 වෙනිදාට මාසයක් වෙනවා. ඒ වසරයි මාසයක් ආසන්න කාලය තමයි මමත් මේ පළවෙනි වතාවට තමයි මේ විදිහට දැක්කේ. ඔන්න ඔය විදිහට තමයි අර උල්පතෙන් වතුර ගලා බසින්නේ. ඔය විදිහට තමයි ඔබට දකින්න පුළුවන් වෙන්නේ. පෙරුවන් සරණයි.